සර් මම කාන්දල් කරන්න එපා නේද යන්න. මේ සර් අද විතරයි මේ කරන්නේ හරිද? අයියෝ එහෙම කරන්නේ ගෑණි යල්ලන්නේ අයියෝ ගෑණි යල්ලන්නේ ඇයි ගෑණි යල්ලන්නේ ඈ ඇයි ගෑණි යල්ලන්නේ හරිද? ඈ අද විතරයි අද අයියෝ ගෑණියා අම්මා මෙයා ගෑණි යල්ලන ඇවිල්ලා සිංගිති යල්ලන සිංගිති මිරිකනවා මෙයා ඇවිල්ලා අද මේ මොකද අයි ඔයා හිතුවද මං ගෑණි දෙයි කියලා ඔයාට ඔයා හිතුවද මං ඔයාට ගෑණි දෙයි කියලා ඈ අයි ඔයාට ගෑණි දරුවෝ නැද්ද ගාල්වල ඈ අපේ ගෑනුව අල්ලන්න ඇවිල්ලා ඈ සර් ගෑණි දරුවෙක් ඉන්නවනේ සර් එහෙම කරන්න එපා සර්. මගේ නම වීරපුරිගේ සංජීවනි මහේෂිකා. මම ගම ගල්බොක්ක. මට අවුරුදු 1කමාරක ළමයෙක් ඉන්නවා. මම මහත්තයයි අපි තුන්දෙනා තමයි ගෙදර ඉන්නේ. අරණායක පොලිසියේ මේක සූර්යයි වික්‍රම කියන එක්කෙනා ඒ දෙන්න ආවා. ඒ දෙන්න ඇවිල්ලා ඉස්සෙල්ලා අපේ ගෙදර 14 වෙනි මාසේ 13 අවුරුදු පාටියක් තිබ්බා. අවුරුදු පාටියට ඇවිල්ලා එතකොට අරක්කු තිබ්බා. අරක්කු බෝතලේ අරගෙන කිව්වා අපේ තාත්තා වත්තඩම් ගොඩක් ගත්තා. අත්තඩම් ගොඩ අරගෙන කිව්වා මේ අරක්කු බෝතලේ නඩුව දාන්නෙත් නෑ දාලා යනවා. ඔයා මට කැමති වෙන්නකෝ මට නම්බරේ දෙන්නකෝ. එමෙ කියලා මං කිව්වා ඊට පස්සේ සර් ඔයා ආවේ රාජකාරී කරන්න ඔයාගේ රාජකාරී කරලා ඔයා යන්න. එහෙම කියලා තාත්තවත් අඩම් ගොඩ අරගෙන ඒගොල්ලෝ ගියා. ඊට පස්සේ ආපහු 6 වෙනි මාසේ 24 ආවා ඒ සර්ලා දෙන්නම. මේක සූර්යගේ අතුල්ටම ආවා. වික්‍රමයේ හිටියේ එළියේ. ඊට පස්සේ ඒ සර් කිව්වා මට අද නම් ගෙදර කවුරුත් නැහනේ අද දෙනවා සොට් එක කියලා එළියට ගියා. ඒ ගියේ අර ගස් කපන්න ආපු හැවත්ත පල්ලෙහා හිටපු නිසා එතන මහත්තයා හිටියා. ඒත් එයාලා මහත්තයා ඉන්නව දැක්කේ නෑ. ඊට පස්සේ එයාලා දෙන්න ගියාට පස්සේ මහත්තයාට මං අඬ ගහලා කිව්වා මෙන්න මේ සර්ලා මේ මේඝසූරිය කියන සර් මට මෙහෙම කියලා ගියා. ඊට පස්සේ මහත්තයා කිව්වා අපි බලමුකෝ එහෙනම් හරි පස්සේ ඉන්නේ බලමු කියලා එයා කිව්වා. ඊට පස්සේ 6 මාට විතර ඒ දෙන්න ආපහු ආවා. ඒ දෙන්නගෙන් මහත්තයා හිටිය කුස්සිය පැත්තේ වික්‍රමයේ කියන එක්කෙනා කුස්සිය පැත්තට ගිහිල්ලා මහත්තයත් එක්ක කතාවට අල්ලගෙන හිටියා. ඊට පස්සේ මේඝසූරිය කියන එක්කෙනා ඉස්සරහා දොරෙන් ඇවිල්ලා තියෙනවා. මම දැක්කේ නැහෙනවා. මම ඇඳේ ඇල වෙලා ළමයාට කිරි දීදී හිටියේ. මගේ පිටිපස්සෙන් එයා මිරිකුවා. මිරිකුවාට පස්සේ මං හැරිලා බලනකොට ඒ සර් හිටියේ මේඝසූරිය. ඊපස්සේ මේඝසූරියට මං පයින් එකක් ගහලා මං දුවන්න යනකොට එයා මගේ ඉන්න ගාවින් අත දාලා මාව බදාගත්තා. මං ඊට පස්සේ කෑ ගැහුවා අනේ නාමල්ලා මාව බේරගන්න කියලා. එතකොටම නාමල්ලා අයියා කුස්සිය පැත්තේ ඉඳන් ගේ අතුලට දුවගෙන ආවා. දුවගෙන එනකොටත් මේඝසූරිය මාව අල්ලන් හිටියේ. එයා අතාරිනකොටම නාමල්ලා අයියා වීඩියෝ කරන්න ගත්තාට පස්සේ මේඝසූරිය කියනවා මේ අද විතරයි අන්තිම පාරට කියලා එයා හැම කුස්සිය පැත්තෙන් එළියට යන්න යනවා. ඊපස්සේ මහත්තයා වීඩියෝ කරනවා එයා දකින්නවා. මහත්තයා කියනවා ඇයි මගේ ගෑණියෝ මිරිකන්නේ කියලා අහනවා. අම්මත් එතකොටම ගෙදරට එනවා. අම්මට කියනවා අම්මේ බලන්නකො මේ සර් මගේ ගෑණියෝ මිරිකනවා සිඟිති වල්ලනවා කියලා. මහත්තයාගේ අම්මට කිව්වා. ඊට පස්සේ ඒ සර් කෝ වීඩියෝ කරගන්නකො කියලා එයා එළියට ගිහිල්ලා කිව්වා. මට එළියේදී කිව්වා ওই වීඩියෝ එක කාට හරි පෙන්නලා තිබ්බොත් මහත්තයාවයි දරුවවයි හරි මරනවා නැත්නම් ඕක 54ක් ගහලා ඇතුලේ හරි යවනවා කියලා ඒ දෙන්න යන්න ගියා. වීල් එක තමයි ආවි ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි බයිසිකලේ ඇවිල්ලා ওই වැඩේ කරේ. ඊට පස්සේ ඒ දෙන්න ගියාට පස්සේ ඒ දෙන්න කන්ද ගාව නැවතිලා හිටියා. ඒත් එක්කම අපි වීල් එක අරගෙන මහත්තයයි අම්මයි මමයි බබයි කෑගල්ල යන්න ගියා. ඒත් එක්කම ගැටබේරිය පාලම ගාවට යනකොට මේ දෙන්න කෝල් කරලා කිව්වා අරගොල්ලෝ පොලිසියෙන් යනවා. ඒගොල්ලෝ නවත්තන්න සර් කියලා රංජිත් සර්ට කෝල් කරලා එන්න කිව්වා. එතකොටම ගැටබේරිය පාලම ගාවදී රංජිත් සර් ඇවිල්ලා අපිව නවත්තලා කිව්වා පොලිසියෙන් එපා මට පෙන්ෂන් එක ගන්න තියෙනවා. මම පෙන්ෂන් එක ගන්න නැති වෙනවා. ඒ හින්දා යන්න එපා කියලා. ඒ නිසා අපි ආපහු හරවගෙන ගෙදර ඇවිල්ලා අපි ආපහු පහුවදා 2025 6 වෙනි මාසේ 25 අපි කෑගල්ල පොලිසියට ගිහිල්ලා DIG මහත්තයාව හම්බෙලා DIG මහත්තයාත් ලියාගත්ත විස්තරය. ඊට පස්සේ අපි ළමා කාන්තා කාර්යාංශයට දැම්මා. එතනින් අපිට රිපෝට් එකක් දුන්නා. ඔක්කොම විස්තරය ලියාගෙන ඉවර වෙලා ඉස්පිරිතාලෙට යන්න කියලා. ඉස්පිරිතාලෙට එක්කන් ගියා. ඉස්පිරිතාලේ අර මෝචරිය ගාව තියෙන ඒ මැඩම් කෙනෙක් ගාවට ගෙනහිල්ලා මගේ විස්තර ලියලා ඊට පස්සේ දොස්තර නෝනා ලියුමක් දුන්නා මේක අරගෙන 30 වෙනිදා 18 වාට්ටුවට යන්න කියලා. ඊට පස්සේ 18 වාට්ටුවට ගිහිල්ලා මට කොලයක් දුන්නා මාවනැල්ල ක්ලිනික් යන්න කියලා දුර වැඩි හින්දා මට බෙහෙත් වගේකුත් දෙන්න ගියා. මම බෙහෙත් එපා කිව්වා ඒත්. ඊට පස්සේ ආපහු ඒගොල්ලෝ දෙන්න අපි කට්ටියම පොලිසියට ඇවිල්ලා
මහත්තයාගෙන් වෙනම කට උත්තර ගත්තා, මගෙන් වෙනම කට උත්තර ගත්තා. අපි ඊට පස්සේ ගෙදර ගියා. ඊට පස්සේ ආපහු 2025 6 වෙනි මාසේ 27 දින මේ වික්‍රමේ කියන එක්කෙනා හොඳටම බීලා ඇවිල්ලා තිබ්බේ. එයා කුස්සිය පැත්තේ මම টয়ලට් එකට යන තැන දොර ගාව දකුණු පැත්තේ ඉඳලා පොල්ලකින් මට ගැහුවා. මං ලයිට් එක දානවත් එක්කම පොල්ල එනවා දැක්කා. ඒත් එක්කම මං පිටිපස්සට පැනපු ඉඳ මගේ අතේ වැදුනේ. ඊට පස්සේ මං කෑ ගැහුවා අනේ ආමල්ලාගේ මාව බේරගන්න එන්න කියලා. වික්‍රමේ සර් 11:42යි හරියටම අපේ ගෙවල් පිටිපස්සට ඇවිල්ලා টয়ලට් එක ගාව තමයි එයා රැකලා ඉඳියේ දොර ආයිනේ. මම දොර අරින්න ලයිට් එක දාලා දොර අරින්නවත් එක්කම පොල්ල එනවා මං දැක්කා. මං ඊට පස්සේ පිටිපස්සට පැන්නා. එතකොට මගේ අතේ පොල්ල වැදුනා. මං කිව්වා අනේ නාමල්ලායි මාව බේරගන්න එන්න කියලා කෑ ගහනකොටම නාමල්ලායි ඉස්සරහා දොරෙන් ගියා. අයියා හිටියා. අයියා පිටිපස්සේ දොරෙන් අයියයි මායි දෙන්නම් පිටිපස්සෙන් දුවන් ගියා. මහත්තයා ඉස්සරහා දොරෙන් පයින්නවත් එක්ක මේ වික්‍රමේ එයාගේ අතටම වුණා. එයාගේ අතේ තිබ්බ පොල්ලම අරගෙන එයාගේ කකුල් දෙකට ගහගෙන ගියා. ඊට පස්සේ හෙල්මට් එක ගලවලා කිව්වා මට ගහන්න එපා. මං අරනායක පොලිසිය වික්‍රමේ ගහන්න එපා. මං අර සම්බන්ධව කතා කරන්න ආවේ පැමිණිල්ල අයින් කරගනි කියලා එයා පල්ලෙහාට දුවනකොටම කිව්වා. ආයේ එනවා කොහමත් ආයේ එන්නේ පිස්තෝලයක් හරි ආයුධයක් හරි අරගෙන කියලා එයා කිව්වා. එයා ඊට පස්සේ යන්න ගියා දුවලා පල්ලෙහාට. පස්සේ අපි පොලිසියට කෝල් කරලා අරනායක පොලිසියට කතා කරලා කිව්වා මේ එදා සිද්ධිය වුණ එකට මෙන්න මෙහෙම මේ සර් ඇවිල්ලා මගේ නෝනට ගැහුවා. එහෙම කියලා කිව්වට පස්සේ එයාලා බයිසිකලේ ගෙන යන්න ආවා. බයිසිකලේ අපේ ගේ ගාව දාලා තමයි එයා පයින් දිව්වේ. බයිසිකලේ අරනායක පොලිසියේ ජිප් එක ඇවිල්ලා තමයි බයිසිකලේ අරගෙන ගියා. සෙරප්පු දෙකයි ගහපු පොල්ලයි ඒකත් අරන් ගියා. අරගෙන ගිහිල්ලා ආපහු දෙවෙනි පාර ඇවිල්ලා මේ අපෙන් කට උත්තරයක් ගත්තා මොකක්ද උනේ සිද්ධිය මොකක්ද කියලා. ඊට පස්සේ ආපහු අපි පහුවදා 28 වෙනිදා පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් අපෙන් කෑගල්ලේ DIG මහත්තයාත් එහෙට ආවා. අරනායක පොලිසිය ඔෆිස් එකේ අපි දෙන්නවයි අම්මවයි අයියවයි ඒ වික්‍රමේ කියන එක්කෙනාවයි අරගෙන කට උත්තර අරගෙන මේක උසාවි දාන්න කියලා කිව්වා. එයාලා අපෙනුත් කට උත්තර ගත්තා. ඊට පස්සේ මාව ඉස්පිරිතාලෙට යන්න කියලා මට රිපෝට් එකක් දීලා මම ඊට පස්සේ ඉස්පිරිතාලෙ ගිහින් නැවතුණා. ඉස්පිරිතාලෙ ගිහින් නැවතුණාට පස්සේ දවස් දෙකක් හිටියා මම ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලෙන් කතා කරලා කිව්වා පොලිසිය කට්ටිය එනකම් මගේ ටිකට් කපන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් කිව්වා අම්මට ගිහින් අහන්න කියලා ටිකට් මේ අපේ දුව බලන්න යන්නේ නැත්තේ අයි සර් මේ ටිකට් කපලා නැහනේ ඔයාලා යනකම් කියලා. ඒතකොට එයාලා කියලා අපෙන් වෙන්න දෙයක් නැහැ. මේ බලෙන් එයාට ටිකට් කපාගෙන යන්න කියන්න කියලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඒක කිව්වට පස්සේ ඉස්පිරිතාලේ කට්ටිය කිව්වා මේ ෆෝම් එකේ අස්සම් කරන්න බලෙන් ටිකට් කපාගෙන යනවා වෛද්‍යවරුන්ට විරුද්ධව ටිකට් කපා යනවා කියලා අස්සම් කරන්න කියලා කිව්වා. ඊපස්සේ අස්සම් කරලා අපි ගෙදර මගේ මහත්තයාට හරි මගේ මහත්තයාටයි මටයි දරුවටයි මගේ අම්මටයි තාත්තටයි කිසියම් හෝ කරදරයක් වුණොත් අපිට මරණ තර්ජනයක් තියෙනවා. ඒගොල්ලෝ අපිව මරනවා කියලා තර්ජනය කරා. කිසියම් හෝ කරදරයක් වුණොත් අරනායක පොලිසිය තමයි ඒ හැම දෙයකටම වගේ කියන්න ඕනේ. ඒක නිසා අපි මහානව කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉල්ලා සිටිනවා.